සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මම මගේ වෙබ් ප්‍රෝග්‍රෑමින් 1 කියන සබ්ජෙක්ට් එකට හදපු Easo වෙබ් ඇප්ලිකේෂන් එකේ ඇඩ්මින් පැනල් එක පැත්තේ මෙන්න මේ ඇඩ්මින් සහ අපේ යූසර් අතර මැසේජ් සෙන්ඩ් කරගන්න මෙන්න මේ මැසේජ් මොඩල් එක මම කොහොමද ඩිසයින් කරගෙන තියෙන්නේ කියන එක ගැන. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මෙන්න මේ ඇඩ්මින් සයිඩ් එකේ තියෙන මැසේජ් මොඩල් එක මම ඩිසයින් කරගෙන තියෙන්නේ කියලා. ඉතින් අපිට මෙන්න මේ මැසේජ් මොඩල් එක බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ manage users කියන මෙන්න මේ page එකට ආවට පස්සේ. ඉතින් මෙන්න මේ page එකට ඇවිල්ලා අපි මෙන්න මේ profile image එක උඩ හරි එහෙම නැත්නම් අපේ user name එක හරි මෙන්න මේ email එක උඩ හරි මෙන්න මේ ක්ලික් කරාට පස්සේ අපිට මෙන්න මේ විදිහට message model එක ඕපන් කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මම මෙන්න මේ මොඩල් එක කොහොමද ඩිසයින් කරගෙන තියෙන්නේ කියන එක ගැන. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මම මෙන්න මේ මොඩල් එක ඩිසයින් කරගෙන තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ මොඩල් එක ඩිසයින් කරගන්න මම HTML, CSS, JavaScript ඒ වගේම මෙතනදී CSS framework එකක් වෙන Bootstrap උත් මම මෙතනදී use කරලා තියෙනවා. එහෙනම් ඉතින් අපි අපේ Visual Studio එක දැන් open කරගෙන බලමු කොහොමද මම මෙන්න මේ මොඩල් එකේ ඩිසයින් එක කරගෙන තියෙන්නේ කියලා. හරි, ඉතින් මම මෙන්න මේ විදිහට මගේ Visual Studio එක open කරගෙන මෙන්න මේ manage-users.php කියන මෙන්න මේ ෆයිල් එකට එනවා. මොකද අපේ මෙන්න මේ manage-users.php කියන මෙන්න මේ page එකේ තමයි අපිට මෙන්න මේ මොඩල් එක open වෙන බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඇවිල්ලා අපි මෙන්න මේ විදිහට පල්ලෙහාට ගිහින් බලමු. මොකද මෙන්න මේ අපේ මෙන්න මේ image එක උඩ ක්ලික් කරාම තමයි මෙන්න මේ විදිහට අපේ මොඩල් එක open වෙන්නේ. ඉතින් මෙන්න මේ image එක ළඟ අපි මොකද්ද කරලා තියෙන්නේ කියලා මෙන්න මේ විදිහට බලමු. ඉතින් මෙන්න මේ විදිහට පල්ලෙහාට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ මෙන්න මේ image එක තියෙන තැන මෙන්න මේ විදිහට one click එකක් දාගෙන තියෙනවා show msg model කියලා. ඉතින් මෙන්න මේ msg model කියන එකට මම මෙන්න මෙතනදී parameter එකක් විදිහට pass කරනවා අපේ මෙන්න මේ users ටව load කරන for loop එකේ මෙන්න මේ i කියන variable එකේ count එක. ඉතින් ඒ වගේ මෙන්න මෙතන පල්ලට આવත් මේකට බලා ගන්න බලන්න මෙන්න මෙතනදී අපේ එක user කෙනෙක්ට අදාළ කියන්නේ තනි userට මෙන්න මේ විදිහට models එක ගානේ මෙතනදී මෙන්න මේ විදිහට create කරනවා. ඒ වගේම මෙන්න මේ ක්‍රියේට් කර හැම මොඩල් එකකටමත් මෙන්න මේ ID එක වෙනුවට අපේ මෙන්න මේ for loop එකේ තියෙන i ගේ value එක අරගන්නවා. ඉතින් අපි දැන් බලමු මෙන්න මේක ඩිසයින් එක කොහොමද වෙලා තියෙන්නේ කියලා. ඉතින් මුලින්ම අපිට මෙන්න මේ h5 එකක් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් මෙන්න මේ h5 එකේ අපේ user ගේ first name එක ඒ වගේම space එකකුත් එක්ක last name එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපේ close button එක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ විදිහට බැලුවොත් අපේ මෙතනදී user ගේ first name last name ඒ වගේ මෙන්න මෙතනදී අපේ close button එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි බලාගත්තොත් එimhe අපේ model body එක ඇතුළට આવත් එimhe අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් අපි send කරපු messages මෙන්න මේ විදිහට display කරලා තියෙනවා. ඉතින් මෙතනදී මෙන්න මේ විදිහට අපේ content එක මෙන්න මේ විදිහට ඒ වගේ මෙන්න මෙතනදී span එකක අපේ date time එක මෙන්න මේ විදිහට අරගෙන තියෙනවා. ඒ වගේම content එකත් මෙතනදී මෙන්න මේ විදිහට span එකක් ඇතුලේ තමයි load කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි received එක පැත්තට આવත් එimhe ඒ කියන්නේ අපිට ආපු messages මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතනදිත් මම මෙන්න මේ ආපු messages ටික content එක මෙන්න මේ span එකක් ඇතුලේ මම දාගෙන තියෙනවා. ඒ වගේ මෙන්න මෙතනදී date time එකත් මම මෙන්න මේ විදිහට span එකක් ඇතුලේ තමයි අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ අපිට මෙන්න මේ විදිහට බැලුවොත් එimhe අපේ මෙන්න මේ මොඩල් එකේ අපි send කර messages මෙන්න මේ විදිහට ඒ වගේම අපිට ආපු messages මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට බැලුවොත් එimhe මෙන්න මේ විදිහට අපිට ආපු messages අපිට මෙන්න මේ විදිහට BG success කියන කලර් එකෙන් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ආපු messages මෙන්න මේ විදිහට green කලර් එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි send කරපු messages මෙතන මෙන්න මේ විදිහට BG primary කියන කලර් කියන්නේ blue කලර් එකෙන් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ විදිහට blue කලර් එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම මෙන්න මේ මගේ message send වෙච්ච එක ඒ වගේම received වෙච්ච එක ඩිසයින් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපේ මොඩල් එකේ footer එකට આવත් එහෙම ඒ කියන්නේ අපේ මෙන්න මේ යට section එකට આવත් එහෙම අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනදී input field එකක් තියෙනවා.
මෙන්න මේ විදිහට. ඉතින් මෙන්න මේ input field එකේ මම ID එක මෙන්න මේ විදිහට MSG text කියලා අපේ මෙන්න මේ user ගේ email එක මෙතෙන්ට අරගෙන තිනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතනදී බටන් එකක් දාගෙන තියනවා මෙන්න මේ විදිහට අපේ මැසේජ් එක send කරන්න මෙන්න මේ විදිහට send කියලා බටන් එකක් දාගෙන දෙනවා. ඉතින් මෙන්න මේක මම BTN primary කියන මෙන්න මේ class එක use කරලා තියෙනවා අපිට මෙන්න මේ විදිහට blue color එකක් අරගන්න පුළුවන් වන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ model එක design වෙලා තියෙන්නේ. අපි දැන් බලමු මෙන්න මේ model එක අපි මෙන්න මේ විදිහට click කරාට පස්සේ කොහොමද ඕපන් කරගෙන තියෙන්නේ කියන එක. ඉතින් මෙන්න මේ විදිහට අපේ මොඩල් එක ඕපන් කරගෙන තියෙන්නේ මෙන්න මේ විදිහට අපේ ඉමේජ් එක උඩ ක්ලික් කරාම හරි නැත්නම් අපේ ෆස්ට් නේම් හරි ලාස්ට් නේම් හරි ක්ලික් කරාට පස්සේ ඉතින් මෙතනදී අපි බලමු කොහොමද මෙන්න මේක කරගෙන තියෙන්නේ කියලා. ඉතින් මෙතනදී මෙන්න මේ විදිහට අපි මෙන්න මේක උඩ ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට පැරාමීටර් එකක් පාස් කරනවා අපේ for loop එකේ තියෙන මෙන්න මේ i ගේ count එක. ඉතින් අපි දැන් බලමු මෙන්න මේකේ මොකද්ද process එක වෙලා තියෙන්නේ කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ JavaScript එක open කරගන්නවා. අපි මෙන්න මේ JavaScript එක open කරගෙන so MSG model කියන එක බැලුවොත් එහෙම අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන මෙන්න මේ විදිහට අපි ID එක අල්ලගන්න variable එක create කරගෙන තිනවා ID කියලා. ඊට පස්සේ මෙතනදී මෙන්න මේ විදිහට m කියලා variable එක create කරගෙන document.getElement by id msg model plus id කියන මෙන්න මේ id එකෙන් අපි මෙන්න මේ model එක අල්ල ගන්නවා. ඉතින් ඒ කියන්නේ මෙන්න මෙතන පල්ලෙහාට ගියොත් එහෙම අපේ මෙන්න මේ model එක අපි create කරගද්දි මෙන්න මේකේ id එක විදිහට ගන්න මෙන්න මේ i ගේ value එකත් එක්ක. ඉතින් මෙතන දැන් මෙන්න මෙතන pass කරන්නේත් අපේ i ගේ value එකත් එක්කම. ඉතින් අන්න ඒක නිසා අපිට මෙන්න මේ විදිහට i ගේ value එකත් එක්ක මෙතනදී අපේ id එක හදාගත්තට පස්සේ එහෙම නැත්නම් අපේ මෙන්න මේ id එක එන value එකෙත් මෙතන අල්ලගෙන අන්න ඒකත් එක්ක අපේ model එක හදාගත්තට පස්සේ අපිට පුළුවන් හරියටම මොන user ගේ model එකද මෙතනදී click කරන්න කියලා බලා ගන්න. ඉතින් ඔන්න ඔය විදිහට අපි click කර model එක අරගත්තට පස්සේ මෙතනදී MSG model කියලා variable එක create කරගෙන new bootstrap model එකක් විදිහට මෙන්න මේ අපේ m කියන model එක අරගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට අරගත්තට පස්සේ MSG model.show කියලා අපේ මෙන්න මේ අරගත්ත model එක අපි මෙතනදී මෙන්න මේ විදිහට show කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ අපේ user ගෙන් user අදාළ වෙනම generate වෙන model එක අපි මෙතනදී මෙන්න මේ id එක use කරගෙන ඒ user ගේ අදාළ model එක හරියට මෙතනදී open කරගෙන තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ model එකේ design එක වෙලා තියෙන්නේ. ඒ වගේම මෙන්න මේ model එකේ open කරගන්න එක මම කරගෙන තියෙන්නේ. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන එකක් හැමෝටම stay safe.